ගුණ 25න් යුක්ත කෙනෙක් හැටියට ඔබ වහන්සේත් මට ආචාර්ය ගුණ සහිතව මට ඇසුරු කරන්න ලැබෙන්න කියලා කියනවා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාළ හොඳයි මහරජාණනි, හැබැයි ඔබත් උපාසකෙක් වගේ වාසය කරන්න ඕනේ කියන උපාසකයෙකු තුල ගුණ 10ක් තියෙනවා. දැන් මේ උපාසකයෙකු තුල ගුණ 10ක් තියෙනවා කියන්නේ බුද්ධ වර්ෂ 5 වෙනි සියවසේ. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 500ක් යනකොට ඒ භික්ෂුන් වහන්සේලා උපාසක ගුණ හඳුනාගෙන හිටිය ආකාරය. සංගායනාවටත් ඇවිල්ලා නේ සර්. සංගායන තුනම ඉවරයි. තුනම ඉවරයි නේ. සංගායන තුනම ඉවරයි. ඒකෙදි රහතන් වහන්සේලා එක තිබිච්ච මේකේ තියෙන මහරජාණෙනි මෙහිලා උපාසක තෙමේ සංඝයා දුකකටපත් වූ කල්හි සංඝයා දුක් වූ බව දැන තමා දුක් වේ. උන්ට හොඳ වැඩේ වුණේ කියලා එහෙම. දැන් සංඝයා දුකටපත් වෙන උන්ට හොඳ වැඩේ බක්ක කයින්නු දැන් ඔය කියලා. එහෙම දැන් මේ ලෝකේ තියෙනවනේ එහෙම රටක්. එහෙම නැහැ. සංඝයා දුකටපත් වුණාම දුකකටපත් වේ. සංඝයා සතුටින් වාසය කරනු දැක සතුටු වේ. අපි ගත්ත සංඝයා භාවනා කරනවා දැක්කම සංඝයා ධර්මයේ සාකච්ඡා කරනවා ධර්මයේ ඉගෙන ගන්නවා දැක්කම අනේ මේ සංඝ රත්නේ සුවසේ වාසය කරනවා කියලා සතුටු වෙයි. ඊළඟට ප්‍රධාන එක තමයි උපාසකගේ ධර්මයට ප්‍රධානත්වයේදී කටයුතු කරයි. හිතවත්කමට නෙමෙයි මෙයා මට පක්ෂයි කියලා ඒ පක්ෂපාතීත්වයට නෙමෙයි කටයුතු කරන්නේ. මෙයා මට විපක්ෂයි. දැන් විපක්ෂයි කියලා අපි බෙදාගත්තු ගමන් එතනදී ගුණවන්තයා හැලුවට ලක් වෙනවා. සමහර විට ප්‍රශංසා කළ යුත්තා නින්දා ලබනවා. නින්දා කළ යුත්තා ප්‍රශංසා ලබනවා. පක්ෂග්‍රාහී වෙච්ච ගමන්. එතකොට ධර්මයට පක්ෂ වෙච්ච කෙනාට එහෙම නැහැ. හොඳට ඇත්ත දකින්න පුළුවන්. ධර්මයට ප්‍රධානත්වයේදී කටයුතු කරයි. ඔන්න උපාසකගේ දෙවෙනි ලකුණ. තුන්වෙනි එක තමයි තමාට හැකි පමණින් සංඝයාට උවටන් කරයි. සංඝයාට උපස්ථාන කරනවා තමන්ට පුළුවන් හැටියට. හොඳට ඔය බයින අය කෑ ගහන අය බැලුවොත් එහෙම දාන පොඩ්ඩක්වත් දෙන අය නෙමෙයි. අන්නේට දැන් ගොඩක් සමහර දානවලදී මේ දානි වළඳලා ඉවරලා සංඝයා වඩිනකම් බලන් ඉන්නවලු බෝතල් කඩන්න. එහෙම දැන් තියෙනවා කියන ඉතින් පරිහානිය. මම කිව්වේ ඒකයි. ඉතින් එහෙම පරිහානිය තියාගෙන ඔය සංඝයාට කෑ ගන්න ගොඩක් තැන්වල. ඉතින් එහෙම නැති හොඳට සංඝයා කෙරේ අඳුරන සීලවන්ත පිරිස ඉන්නවා. සීලවන්ත උපාසකවරුත් ඉන්නවා. යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තං අபிසද්ධහං කම්මපලං උලාරං තං වේදානං විපුලපලන්ති බ්‍රූමි. එහෙම තියෙනවනේ. දාන පින්කම් වලදී අපිට ඇහෙනවා ඒවා. එතකොට ඒ කියන්නේ සීලවන්ත කෙනෙකුට සීලවන්තයන් කෙරෙහි සීලවන්ත කෙනෙක් දාන දෙපැත්තම සීලවන්ත. එතකොට තව තැනක තියෙනවා තමන් සීලවන්ත නැහැ. දුස්සීලයට දාන දෙනවා. දැන් ගොඩක් දුරට අපිට ওই ප්‍රශ්නේ තියෙනවා. අන්තිමට දැන් අපි පොල් ගහලා අපේ අසපුවේ මට මතකයි දවසක් දාන දෙන්න පිරිසක් ඇවිල්ලා. භාගයක් බීලා. ඉතින් ආච්චිලා ටිකක් හිටියා මං කිව්වා මේ ආච්චිලාට මං කිව්වා දැන් කරන්න දෙයක් නැහැ. ආපහු දාන බඩුත් අරගෙන යන්න අපි මොනවා හරි හදා ගන්නම් කිව්වා. ආච්චි ඉතින් වඳින්න ගත්තා අනේ ස්වාමීන් කර. මම එහෙනම් මෙවුන් එක්කන් ඉන්න එපා කිව්වා. ඇයි මේ දානයක් දෙන්නත් බොණ්ඩ අරගෙන යන්නේ? ඒතර මොකද්ද මේ වීලුව? ඉතින් ඒ නිසා ඒ මට්ටමින් අත්මි දෙන්න එපා. ඒ අවස්ථාවටවත් අඩු ගන්න සීලවන්තෙක් වෙනවා කියන්නේ ඒකනේ. අන්තිමට ඒකනේ මම මේ සිංහලෙන් සීල් දෙන්න පටන් ගත්තේ. ඇයි පාලියෙන් කී ඔක්කොම කඩනවනේ සීල්පද. ඉතින් ඊට වඩා හොඳ නෙමෙයි. මේකයි තමන් සීල් සමාදන් වෙලා තියෙන අසවල් එක කියලා මතක් වෙනවනම් කොච්චර ලොකු දෙයක්ද? ඒකත් නෑනේ. සම්ප්‍රදාය කොට වැඩක් නෑනේ. ඒකින් අර්ථය ගන්න බැරි නම් අපිට. ඒක ගන්න එකනේ නියම සම්ප්‍රදාය. ඉතින් ඒ වගේ. ඉතින් තියෙනවා තමාට ශක්ති පමණින් සංඝයාට උපස්ථාන කරයි. මේ සංඝයාට උපස්ථාන කිරීමේදී බොහොම සුළු දේවල් සංඝයාට පූජා කරලා දෙවියන් අතර ගිය කී දෙනෙක් ඉන්නවද? ඊළඟ එක තියෙනවා බුද්ධ ශාසනයෙහි පරිහානිය දැක නගා සිටීමට වෑයම් කරයි. බුද්ධ ශාසනයේ පරිහානිය දැක නගා සිටීමට වෑයම් කරයි කියලා කියන්නේ සංඝයාට දඬුවම් දෙන එක නෙමෙයි. බුද්ධ ශාසනයේ පරිහානියටපත් වෙලා නගා හිටුවා කියන්නේ දැන් ඔන්නේ සංඝයා සීලවන්ත නැත්තම් මේ සංඝයා සීලවන්ත කරන්නේ කොහොමද කියලා කටයුතු කිරීම. ඒකට සංඝයාට දැනුවත් කරන්න ඕනේ. අපේ රජවරු කරානේ ලන්දේසින්ගෙන් අහලා ඊට පස්සේ නැව් ඉල්ලගෙන තායිලන්තයට යවලා ඒ රටවල දාලා සම්පදා ගෙල්ල මේ සංඝයාව සීලවන්ත කරානේ.
එදුන මේ බුද්ධ ශාසනයේ පරිහානිය දැකලා ඊට අපිකම සංඝයාට ධර්මයේ නැහැ. දහම් පොත්පත් ලැබෙන්නේ සලස්සනවා. මේව තමයි තියෙන්නේ. නමුත් ඉතින් අර පරිහානියට පත් වෙනකොට දෙපැත්තෙම ඉල්ලින් වෙනස් වෙන්න පුළුවන්. දැන් ගිහි උපාසකවරු සංඝයාට සතුටු කරන් සලකන්නේ වෙන පරමාර්ථයෙන්. සංඝයා වෙන දේවල් ඉල්ලනකොට කොහොම අවුල් වෙලා යනවා. ඒකේ හැටියක්. ඉතින් මේක කියන්නේ එහෙම නෙමෙයි මේ ඒ විදිහට හදාගත්තාම පරිහානිය දෙක නගා සිටීමට වෑයම් කරයි. ඒක අපි ගත්තොත් සීය උපදවන මහසි ගැනීම. ඊළඟට උපාසකගේ එක තමයි සම්මාදිට්ඨිය යුක්ත වේ. පින්පව් විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕනේ. මෙලොව පරලොව විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕනේ. දැන් අද එහෙම කන්නේ පොඩ්ඩක් එමට සංඝයා කියලා බලන්නේ ගරහනවනේ. වෙබ්සයිට් වලින් අපි දන්නෝනේ බයින බැන්ලි. දිගට අරහට ගරහනවා. හිතාගෙන ඉන්නේ මහා හපංකමක් කරනවා වගේ. හැබැයි ඒවා මතක් වෙනකොට Tamanටම වැරදිලා. ඒකයි. ඒ නිසා සම්මාදිට්ඨිය යුක්ත වෙනකොට මේ මෙලෝ තියෙනවා, පරලෝ තියෙනවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. ඊළඟට මේ ලෝකේ සත්පුරුෂය ඉන්නවා, සත්පුරුෂ ධර්මයක් තියෙනවා. කර්මයන්ගේ විපාක ලැබෙනවා. මේවා පිළිබඳ Tamanට තියෙන වැටහීම. ඊළඟ එක තමයි දුසනසේනේ රාග දෝෂ මොහ දැන් අර අපි එදා අපේ පටිච්චසමුපාදේ කියන කොටත් දැන් එතන අවිජ්ජා ආශ්‍රවයන් නොවෙන් තමයි ඊට පස්සේ සංස්කාරයන් නැති වෙලා ඒක තමයි ඊට පස්සේ ඇති වෙනවා ඔක්කොම ප්‍රශ්නේ සම්මාදිට්ඨිය නැත්තම් තේරුම් ගන්න බෑනේ. ඒතර කර්මය ඇති වෙලා ඊට පස්සේ විපාක චිත්තේ තමයි ඊට පස්සේ බලපාන්නේ අපිට භවයත් එක්ක ඇදිලා යන්නේ. ඊළඟ 6 වෙනි කාරණේ තමයි කේන්දර නැකත් නිමිති ආදී මංගල සම්මත කරුණු සෙවීමෙන් බැහැර වෙයි. ඔන්න උපාසක. ජීවිතයේ හේතුවෙන්වත් වෙනත් ඇදහිීමක් සරණ නොයයි. අද ඉතින් අඹෝල මවන්න ඕනේ අලුතෙන්. ඒ මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. දැන් මේ වෙනුවෙන් සපෝට් කරන්න කතා කරන්න ඕන තරම් ඉන්නවා. මිසදුටු නැත්තම් වෙන මංගල සම්මත කාරණා හරි ඕක හරි මේක බුදුදහම එකගයි අරක බුදුදහමට එකගයි කියන ඕන තරම් ඉන්නවා. නමුත් බුදුරජාන් වහන්සේ වදාළ බුද්ධ වචනය පිළිගන්න පසුබට වෙනවා. ඔක සවනසේ කාලෙත් තිබ්බනේ සවනස මහ විහාර අබේගිරිය ඒ විදිහට ගන්නකොට ඒ ප්‍රශ්නේ ආවනේ. නමුත් දැන් මේ කියන්නේ ඒක මේ කියන්නේ ඉන්දියාවේනේ. මේක ඉන්දියාවේ. ඒතකොට ඒ කාලේ ඉන්දියාවෙත් උපාසකවරු ඒ වගේ එහෙමෙන් නක්ෂත්‍රයෙන් බලපෑයි. මේ පස්සේ ගිහින් තියෙන බව පේනවා. ඊළඟට උපාසකයා කයින් වචනයෙන් රැකගත් ක්‍රියා ඇත්තේ වේ. ඒ කියන්නේ සීලවන්තයි. සීලවන්තයි. උපාසක සීලවන්ත. මේ උපාසක කියලා අපි කියන්නේ මේ වයසට පළච්ච අය නෙමෙයි. උපාසක කියලා කියන්නේ තෙරුවන් සරණ ගිහින් මේක අන්තිමට කියනවා උපාසකයා සමගියට කැමති වෙයි. සමගිය ඇලුනේ වේ. අවුලවන්නේ දැන් මෙතනින් අහලා අතනින් අවුල. කොච්චරිනවද උපාසකරු මේ හාමුදුරු බිඳවනවා. හාමුදුරු කෙනෙක් ගාඩල මොකක් හරි කියනවා කියලා ඒකම ආයෙත් අර හාමුදුරනේ අසවල් හාමුදුරු ඔබ වහන්සේට මෙහෙම කිව්වනේ. ඔය මටත් කියාගෙන මම අනිතෙන් කියා ගන්න අරින්න කියනවා. අසවල් හාමුදුරු ඔබ වහන්සේට මෙහෙම කිව්වනේ මෙහෙම කියනවා මම කියනවා මම එතකොට කියනවා මේ උපාසකම්මා නැත්නම් උපාසක මහත්තයා අපි ඔක්කොම කුඹුරු අයිතිකාරයෝ කියලා කියමු. ඔයාලගේ කුඹුර ඕක. මගේ කුඹුර මේක. අනිත් එක්කෙනා කුඹුර ඒක. ඉතින් අපි එක්කෙනා වගා කර ගන්නවා. තමන් අස්වැන්න නෙලා ගන්න කියලා මම ඒක එහෙම කියලා පිටත් කරනවා. හා මොකද්ද කිව්වා තව කියපන් කියලා මම එහෙම අහන්නේ. එතකොට මේ කොටවනවා. මේ ගිහියෝ ඉන්නද කොච්චරිනවද ගිහියෝ මේ සංඝයාව කොටවනවා. ඊළඟට තව කොච්චරිනවද මේ මිනිස්සු මේ එක එකනා කොටවන. එහෙම නෑ කියනවා. සමගියට කැමති වූයේ සමගිය ඇලුනේ වේ. ඊළඟ එක්කෙනා තමයි තව තියෙන වැදගත් කාරණය. සංඝයා කෙරේ ඊර්ෂ්‍යා නැත්තේය. අපිට අහන්න අපිට අලුත් වචනයක්. අපි හිතන් හිටියේ ගැමිසුවඳ. ඔය ගැමිසුවඳ කියලා මම ඔකට කියන්නේ ඊර්ෂ්‍යාව. මොකද ඒක ඉස්සර අපි කියනවනේ ගම ලස්සනයි. ගම මෙහෙමයි. ගමේ ඔය හරි ලස්සන්ට වැව් අමනු තියෙනවා. ඔය ගොයන් කිරි වැදෙනවා, සෙලවෙනවා කියනවනේ. ඒ භෞතික පරිසරයේම තමයි ගියක් ගාන ඊර්ෂ්‍යාව තියෙන්නේ. නගරේ ඊර්ෂ්‍යාව අඩුයි. ගමේ පුදුම විදිහට ඊර්ෂ්‍යාව තියෙනවා. එක්කෙනාට එක්කෙන ආනවින කොඩින හදි හුරියම් කරනවා. ළමයෙකුට ඉගෙන ගන්න බෑ. මේ කෙලවර නැති ඊර්ෂ්‍යාවල් තියෙනවා. ඉතින් මේ ඊළඟට සංඝයා කෙරේ ඊර්ෂ්‍යා. සංඝයා කෙරේ ඊර්ෂ්‍යා කියලා කියන්නේ අපි කියමු කවුරු සදහවත් කෙනෙක් විහාරයක් හදනවා. ඕම් බයිනා මිනිස්සු ටික එකතු වෙලා ඕක හැදුවට වඩා නරකද ගෙවල් ටිකක් හැදුවා නම් අර අන්‍යාගමිකයන් අන්‍ය දෘෂ්ටිකයන් මහ විශාල මන්දිර හදනවා තම තමන්ගේ දෙවි දේවතාවුන්ට. එමුණු විදන් කර
මේ තිරුවන් සරණ කියපු එක්කෙනා අර දැක ලෝක හදුවට වඩා මොකද මේ නැති බැරියට ගෙවල් හදලා දුන්නා නම් අරක කළා දුන්නා නම් දැන් සංඝයාට දා දෙනකටත් කියනවනේ සංඝයාට කණ්ඩ හම්බ වෙන්නේ. ඔයිට නරකද මේ ළමා නිවාස දුන්නා නම් වැරීටි නිවාස කර දුන්නා නම් ඔහම කියන අය ඉන්නවා. එහෙම තිසරණේ නෑ. ඇයි ත්‍රිවිධ රත්නේම අඳුනන්නේ. හොඳට පෞරස් කරගන්න. සංඝයා කෙරෙහි ඊර්ෂ්‍යා නැත්තේ වංචාවෙන් තොරව ශාසනීය හැසිරේ. බලන්න කි වචන ලස්සන. ඒ කියන්නේ භික්ෂුව ඇසුරු කරන්නේ භික්ෂුවට වංචා කරන්න නෙමෙයි. භික්ෂුව රවට්ටාගෙන කෑමක් මුලා කිරීමක් නෑ. නියම උපාසක. ඊළඟට තියෙනවා ඒ උපාසකගේ ලක්ෂණ මේ ඔක්කොටම බේස් වෙච්ච එක. මොකද්ද? බුදුරජාණන් වහන්සේ සරණ ගියේ 10 වෙනි එක. ධර්මයේ සරණ ගියේ ශ්‍රාවක සංඝයා සරණ ගියේ. මහරජාණෙනි මේ වනාහි උපාසකයෙකු තුල තිබිය යුතු දසවැදෑරුම් උපාසක ගුණයෝය. මේ මහරහතන් වහන්සේ වදාරන්නේ ඒ සියලු උපාසක ගුණාංගයන් ඔබ තුල දකින්න ලැබේ. මේ රජුරන්ට කියන්නේ. ඒ සියලු උපාසක ගුණාංගයන් ඔබට ලැබීම යුතුයි. පැමිණීම යුතුයි. ගැළපි සුදුසි. ඒහින් මහරජාණෙනි මේ බුද්ධ ශාසනයේ පරිහානිය දැක බුදු සසුන නගා සිටිනු ඔබ කැමැත්තෙහිය. ඔබට මම අවස්ථාව දෙමි සැපසේ ප්‍රශ්න අහන්න. බලන්න එතකොට මේ ශාසනික කර්තව්‍ය සිද්ධ වෙලා තියෙන ආකාරය.